එහෙනම් ඔයාලා මේක තුළ ඉන්නේ logic gates video series එකේ 5 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ සංයුක්ත තාත්වික ద్వාර වල අපිට කතා කරන දෙවෙනි තාත්වික ద్వාරයේ NAND gate එක ගැන. මොකද්ද NAND gate එක ගැන? NAND gate එක ගැන තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. කලින් අපි සංයුක්ත තාත්වික ద్వාර වල NOR gate එක ගැන කතා කරා. අද අපි කතා කරන්නේ NAND gate එක ගැන. සංයුක්ත තාත්වික ద్వාරයක් කියන්නේ මොකද කියලා මතකද? සංයුක්ත තාත්වික ద్వාරයක් කියන්නේ මූලික තාත්වික ద్వාර කීපයක් එකතු වෙලා හැදෙන අලුත්ම තාත්වික ద్వාරයකට තමයි අපි සංයුක්ත තාත්වික ద్వාර කියලා කියන්නේ. ඒතර අපි සංයුක්ත තාත්වික ద్వාර දෙකක් කතා කරන්න තිබ්බා. ඒකෙන් පළවෙනි තමයි NOR කියන්නේ. අනිත් එක තමයි NAND කියන්නේ. අපි දැන් NAND gate එක ගැන කතා කරන්න පටන් ගමු. හරි. අපි මුලින්ම ගත්තොත් මේ වචනයෙන්ම බලමු අපි NAND. මේක NAND මේක ඔයාලා නිකන් ඇහෙනවනේ කලින් අපි කතා කරපු මූලික තාත්වික ద్వාර කියලා වචනයක් ඇහෙන්නද නම අපි AND එක තියෙනවා AND එකත් එක්ක n අකුරක් එකතු කරලා දෙනවා AND එකත් එක්ක n අකුරක් NAND කලින් එක NOR නේ මේක NAND එතකොට NAND NOR කියන එක හැදුනේ මොකක්ද කියලාද NOR කියන එක හැදුනේ not එක සහ o එකතු වෙලා. එතකොට මෙතන AND gate එකක් තියෙනවා AND gate එක මොකක්ද එකතු වෙන්නේ not gate එක. එතකොට මොකද්ද මේක වෙන්නේ AND gate එක සහ not gate එක කියන දෙක එකතු වෙලා තමයි මේ NAND කියන gate එක හැදෙන්නේ. මේ බලන්නකෝ. වචනේ ගත්තොත් එහෙම NAND නේ තියෙන්නේ. N කියන්නේ not කියන එක. ඊට පස්සේ AND එකක් එකතු වෙලා තමයි NAND කියන gate එක අපිට නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ සිද්ධිය not එක සහ AND එක කියන දෙක එකතු වෙලා තමයි අපිට අවශ්‍ය කරන මේ NAND කියන gate එක අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. තේරෙනවද සිද්ධිය? අපි දැන් ඕක විස්තර කරගෙන මොන වගේ ප්‍රොසෙස් එකක්ද මේක අස්සේ වෙන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරගමු ප්‍රොසෙස් එක මොන වගේද කියලා. හරි. එතකොට NAND එක හැදෙන්න අපි කතා කරා not එක සහ AND එක එකතු වෙලා. එතකොට කොහොමද මේක නිර්මාණය නැත්තේ? not එක සහ AND එක එකතු වෙලා මෙන්න මෙහෙම තමයි ඔය gate එක නිර්මාණය වෙන්නේ. මෙන්න මෙහෙම අපි දන්නවනේ AND එක ගන්නවා මෙන්න මෙහෙම AND gate එක තියෙනවා. AND gate එක input දෙකක් දීලා අපි output එකක් එළියට ගන්නවා. AND එක මොකද්ද වෙන්නේ? input දීලා output එකක් එළියට ලබා ගන්න. ඔය එළියට ගන්න output එක තියෙනවා. ඔය output එක අපි high කරනවා ගිහිල්ලා not gate එක. මොකද්ද මේක කරගන්නේ? AND gate එක input දෙනවා. ඒ input එක අපිට දෙනවා output එකක්. ඒ output එක අපි දෙනවා not gate එකට input එකක් විදියට. තේරෙනවද සිද්ධිය? අන්න එහෙම තමයි මේ NAND කියන gate එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙමනේ වෙන්න ඕගේ. මෙතනින් දෙනවා අපි A B කියලා එක්කෙනෙක්. A B දෙන්න මේක ඇතුළේ ප්‍රොසෙස් එකක් වෙලා මෙතනින් Q කියලා එක්කෙනෙක් එළිය එනවා. ඒ Q කෙනෙක් කරන් මෙන්න මේ not gate එක අස්සට යවලා එළියට අපි ගන්නවා output එක. එනවා සිද්ධිය. අන්න ඔය සිද්ධිය තමයි මේ NAND gate එක අස්සට අපිට වෙන්නේ. හරි සරලව ඔච්චරයි. ඔය ටික තමයි මේ NAND gate එක අස්සේ වෙන සිද්ධිය විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. තේරෙනවද සිද්ධිය? හරි. අපි දැන් මේක අපි කලින් කතා කරන්න උදාහරණ වගේකින් මතකද අපි කතා කරා AND gate එක උදාහරණයක් කරමු කතා කරා මතකද? ගෙදරකට යන්න ගේට්ටුවක් සහ දොරක් කියලා දෙකක් තියෙනවා. ඒ දෙකම ඕපන්ලා තිබ්බොත් විතරයි අපිට ගේ අස්සර යන්න පුළුවන්. තේරෙනවද? ඒතොර ඒක තමයි අපිට AND gate දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔයා ගෙදරට යනකොට ඔයාලට ගේට්ටුව වහලා තියෙනවා නම් ඔයාලට දොර අරන් ගේ තුලට යන්න බෑනේ. ගේට්ටුව වහලා තියෙනකොට ඇතුළට යන්න බෑ. ගේට්ටුව වහලා තිබිලා දොර ඇරලා තිබ්බා කියලා ඔයාලට ගේට්ටුව වහලා නම් ඇතුළට ගිහින් දොර අස්සෙන් ගේ තුලට යන්න බෑනේ. ඔය දෙකම ඇරලා තිබ්බොත් තමයි ඔයාලට ගේ තුලට යන්න පුළුවන් වෙන්නේ. ඒතර සිද්ධිය. එතකොට AND gate එකේ තියෙන අන්නේ ප්‍රොසෙස් එක. AND gate එකේ තියෙන ප්‍රොසෙස් එක තමයි ඒකේ ඉන්පුට් දෙකම පොසිටිව් අවස්ථාවදී විතරයි අවුට්පුට් එක එකක් විදිහට අපිට ලබා දෙන්නේ. තේරෙනවද සිද්ධිය? අන්න ඒක අපි සත්‍යතාව ගුණ එක ලියා ගමුකෝ. සත්‍යතාව ලියා ගමු මේ ප්‍රොසෙස් එක. මොකද ප්‍රොසෙස් එක වෙන්නේ? දොරවල් දෙකක් තිබ්බොත් දොරවල් දෙකම අර ගන්න ඕනේ. දොරවල් දෙකම අර තිබ්බොත් තමයි අපිට මේ AND gate එක වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒ දෙකම පොසිටිව්. එහෙම නැත්නම් එක. අන්න ඒ වගේ අවස්ථාවලදී විතරයි මේ AND gate එකෙන් අපිට පොසිටිව් අවුට්පුට් එක. නැත්නම් එක විදිහට අපිට අවුට්පුට් එකක් ලබා දෙන්නේ. හරිනේ අපි මේක සත්‍යතාව ගුණ පොඩ්ඩක් පැහැදිලි කරගමු. මෙන්න සත්‍යතාව ගුණ වෙන්නේ ඕකේ. මෙන්න මෙහෙම අපිට ඉන්පුට් දෙකක් තියෙනවා. ඔය අවුට්පුට් එකක් තියෙනවා. ඉන්පුට් එක මොකද්ද? A
B output එක තමයි Q කියලා කියන්නේ. හරිනේ. AB කියන input එකක් තියෙනවා Q කියලා අපිට output එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒතකොට බලමු කොහොමද යන්නේ කියලා. අපි මේකෙන් දෙනවා 0.01 කියනවා මේක 0.1.1 වෙනවා. හරිනේ. ඒතර මොකක්ද මං AND gate එක කිව්වේ? AND gate එක කියන්නේ ගේට්ටු දෙකක් තියෙන ගෙදරක් වගේ. ඒතර ගේට්ටු දෙකම අරනොත් විතර අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒක ඔළුවේ තියාගන්න. ඒක මතකයි මං හිතන්නේ කලින් වීඩියෝ එක බලලා. මේ බිඳුව කියන්නේ මොකද්ද? නෙගටිව් අවස්ථාව. ඒ කියන්නේ ගේට්ටු දෙකම වහලා තියෙන අවස්ථාව. ගේට්ටු දෙකම වහලා තියෙනවා අපිට ඇතුළට යන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ බිඳුවයි. එක ගේට්ටුවක් කරලා තියෙන අවස්ථාවල් දෙකක් මේ තියෙන්නේ. ගේට්ටුව හෝ දොර ඇවිල්ලා තියෙන අවස්ථාව. එකක් ඇල තිබ්බ කියලා අපිට ගේ අස්සර යන්න බෑනේ කොහොමද? ගේට් එක ඇල තිබ්බා කියලා ගේට් ඇතුළට ගියාට දොර වහලා නම් අපිට යන්න බෑ. හරිද? ඒතර ගේට් එක වහලා දොර ඇරලා තිබ්බත් අපිට ගේ ඇතුළට යන්න බෑ. දෙකම ඕපන් ලා තියෙනවා. මේ දෙකම ඕපන් නම් නැත්නම් දෙකම පොසිටිව් වෙන අවස්ථාවල්දී විතරයි මේකෙන් අපිට පොසිටිව් අවුට්පුට් එකක් එහෙම නැත්නම් එක කියලා අවුට්පුට් එකක් අපිට ලබා දෙන්නේ. අනිත් හැම අවස්ථාවකදීම අපිට ලබන අවුට්පුට් එක බිඳුවයි. මේක මතක තියාගන්න. දෙකම පොසිටිව් එහෙම නැත්නම් එක වෙන අවස්ථාවක විතරයි අපිට පොසිටිව් අවුට්පුට් එකක්. එහෙම නැත්නම් එක කියන අවුට්පුට් එක අපිට ලබා දෙන්නේ මෙන්න මේ AND ගේට් එක. ඒක තමයි අපිට මේ AND ගේට් එක. එහෙම නැත්නම් සහ ගේට් එක. මේ ප්‍රොසෙස් එක වෙන්නේ අන්න ඒ විදිහට. හරිනේ. ඒතර not gate නේද හොඳටම පාඩම් ඇති කලිමුත් කතා කරා තුන්වෙනි පාඩම කතා කරන්නේ. not gate එක. not gate එක මොකක්ද වෙන්නේ? not gate එකේ වෙන්නේ පොඩි ළමෙක් වගේ. ඌ කියන දේ අනිත් පැත්ත කරන්නේ. ඌ කරන්නේ කියන දේ අනිත් පැත්ත. අපි බිඳුව දුන්නොත් ඌ එක කරනවා. එක දුන්නොත් බිඳුව කරනවා. ඒක තමයි අපි not gate එකෙන් කරන්නේ. හරිද? එතකොට දැන් මේකේ මොකක්ද වෙන්නේ? AND gate එකට දෙනවා input දෙකක්. ඒක අපිට output එකක් ගන්න මෙන්න මේ විදිහට Q කියලා. මෙන්න මේ විදිහට Q කියලා. ඒක තමයි අපි not gate එකේදී output එක විදිහට ගන්න. අපි ඒක කතා කරන්නේ බලමු not gate එක කරන normal process එක කොහොමද කියලා. not gate එකක් ගත්තොත් මෙතනින් මෙන්න එහෙම තියෙනවා Q කියලා එක තමයි අපි input කරගන්න output එකක් දෙනවා. මේක බිඳුව එක දුන්නොත් බිඳුව දුන්නොත් එක වෙනවා එක දුන්නොත් බිඳුව වෙනවා. මොකද දෙන එක නෙවෙයි අපිට අනිත් පැත්තට දෙන එක. බිඳුව දුන්නොත් එක දෙනවා එක දුන්නොත් බිඳුව බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි අපි not gate එකේ සාමාන්‍යයෙන් not gate එක විතරක් ගත්තොත් වෙන process එක ඕක තමයි. දැන් අපි බලමු මෙන්න මේ දෙකම not gate එකයි AND gate එකයි දෙකම තියෙනකොට මොකක්ද වෙන process එක කියලා වගුවකින් පැහැදිලි කරගමු. හරිද? ඒකෙදි වෙන්නේ මොකද කියලා වගුවකින් පැහැදිලි කරගමු. පොඩ්ඩක් මම මේ ටික මකාගෙන එන්න. අපි දැන් ওই සම්පූර්ණ සිද්ධිය මෙහෙම එක වගුවකට ගමුකෝ. මේ දෙකෙන් වෙන සිද්ධිය දැන් එක වගුවකට. ඒ කියන්නේ NAND gate එකේදී වෙන්නේ මොකද්ද කියලා අපි මේ සත්‍යතාව වගුවක් මගින් පැහැදිලි කරගමු. ඒ කියන්නේ මොකද්ද? NAND gate එක වෙන්නේ මොකද්ද කියලා අපි සත්‍යතාව වගුවකින් පැහැදිලි කරගමු. හරි. බලමු මොකද්ද අපිට දෙන ඉන්පුට් දෙක. ඉන්පුට් දෙක විතර දෙනවා A B කියලා. A එක ඉන්පුට් එක B අනිත් ඉන්පුට් එක. ඔය AB කියන දෙක ඉන්පුට් කරගෙන ඉවරලා අපිට දෙන අවුට්පුට් එක මොකද්ද? Q කියලා අවුට්පුට් එකක් අපිට ලබා දෙනවා. හරිනේ. Q කියලා අවුට්පුට් එකක් ලබා දෙනවා. එතකොට Q කියන අවුට්පුට් එක not gate එක ඉන්පුට් කරගෙන අපිට අවුට්පුට් එක ලබා දෙනවා. ඒ කියන්නේ සම්පූර්ණම gate එකේ අවුට්පුට් එක ලබා දෙනවා. එන්න එක තමයි NAND gate එකේ අවුට්පුට් එක වලට පරිවර්තනය වෙලා තියෙන්නේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මේකේ. තොර බිඳුව 2යි 1යි කලින් අත්දැවුවයි බිඳුවයි 1යි බිඳුවයි 1 කියන දේවල් තමයි ඉන්පුට් විදිහට ලැබෙන්නේ. එතකොට මොකක්ද AND gate එකේදී වෙන්නේ? AND gate එකේදී දෙකම එක වෙන අවස්ථාව නැත්නම් දෙකම පොසිටිව් අවස්ථාව විතර අපිට පොසිටිව් අවුට්පුට් එක. එහෙම නැත්නම් එක කියන අවුට්පුට් එක ලබා දෙන්නේ. මේක දෙකම එක වෙලා තියෙන්නේ මෙතෙන්ද විතරයි. අනිත් හැම වෙලේම මේක බිඳුවයි. මොකද්ද? අනිත් හැම වෙලේම මේක බිඳුවයි එක වෙන්නේ දෙකම එක වෙන අවස්ථාවේදී විතරයි. හරි දැන් ඕක මෙතනින් මේක අරන් අවුට්පුට් විදිහට Q දුන්නා. ඔය Q කියන එක not gate එක input එක කරගන්නවා. මොකද්ද? not gate එක input එක කරගන්නවා. not gate එකේ මොකද්ද වෙන්නේ? බිඳුව තිබ්බොත් ඒක එක කරනවා. එක තිබ්බොත් ඒක බිඳුව බවට පරිවර්තනය කරනවා. ඒක තමයි අපිට not gate එකෙන් කරන process එක වෙන්නේ. අපි බලමු දැන් මොකක්ද වෙන්නේ කියලා not gate එක දෙද්දි බිඳුව දැම්මොත් එක හම්බ වෙනවා. අයමත් බිඳුව දැම්මොත් එක බිඳුව දැම්මොත් එක දැම්මොත් බිඳුව හම්බ වෙනවා. ඊට සිද්ධිය. not gate එකේ වෙන්නේ තියෙන එක අනිත් පැත්ත හරවන්නේ. තියෙන එක අනිත් පැත්ත හරවන්නේ. එතකොට මෙන්න මේක තමයි අපේ සම්පූර්ණ කියන්නේ NAND gate එකේ output එක විදිහට අපිට
ලබා දෙන්නේ. මොකද අවුට්පුට් එක වෙන්නේ? 1 3යි බිඳුවයි. ඔක අපි සරල මතක තියාගන්න ඕනේ. NAND ගේට් එක අවුට්පුට් එක වෙන්නේ අවුට්පුට් එක විදිහට හම්බෙන්නේ 1 3යි බිඳුවයි. ඔක මතක තියාගන්න. ඉන්පුට් දෙකම එක වෙන අවස්ථාවේදී අපිට NAND ගේට් එකෙන් ලබා දෙන්නේ බිඳුව කියන අවුට්පුට් එක. අනිත් සෑම අවස්ථාවකදීම අවුට්පුට් එක මොකද්ද? 1. මොකක් සිද්ධිය? ඉන්පුට් දෙකම එක වෙන අවස්ථාවේදී NAND ගේට් එක අපිට ලබා දෙන අවුට්පුට් එක මොකද්ද? බිඳුව. අනිත් හැම අවස්ථාවෙම අවුට්පුට් එක අපිට ලබා දෙන්නේ 1. නැත්නම් පොසිටිව් අවුට්පුට් එකක් ලබා දෙනවා. ඔක තමයි NAND ගේට් එකේ වෙන සිද්ධිය. ඒ කියන්නේ AND ගේට් එකේ අනිත් පැත්ත. AND ගේට් එකේ අනිත් පැත්ත. ඔක තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට දැන් මෙතෙන්දි අපිට මෙන්න මෙහෙම ඔක කතා කරද්දි මෙන්න මේ Q කියන මේක අපි කියන්නේ. හරිද? මේ Q නෙමෙයි මේක අවුට්පුට් නෙමෙයි අපි කියන්නේ ඔක. සාමාන්‍යයෙන් බූලියන් ප්‍රකාශ වලින් ලියන්නේ ඉතින් අපි බලමු ඕකට. Q නෙමෙයි අවුට්පුට් කියලා ලියන්නේ. ඔක බූලියන් ප්‍රකාශ වලින් අපි ලියන්නේ. ඔක බූලියන් ප්‍රකාශ වලින් කොහොමද ලියන්නේ? AND ගේට් එකේ බූලියන් ප්‍රකාශය මොකද්ද? AND ගේට් එකේ බූලියන් ප්‍රකාශය මොකක්ද? AND ගේට් එකේ බූලියන් ප්‍රකාශය වෙන්නේ AND ගේට් එකේදී දෙකම එක වුණොත් විතරයි එකකේ අවුට්පුට් එකක් දෙන්නේ. එතකොට AND ගේට් එකේ බූලියන් ප්‍රකාශය තමයි A.B. ඔන්න ඕක තමයි AND ගේට් එකේට අදාළ බූලියානු ප්‍රකාශය වෙන්නේ. එතකොට මෙතෙන් එන්නේ A.B කියන එක තමයි මෙතෙන් එන්නේ. හරිනේ. එතකොට මෙතන A.B එනවා. ඒක නොට් ගේට් එකක් අස්සෙන් යවපුවම මොකක්ද වෙන්නේ? නොට් ගේට් එක අස්සෙන් A ඇව්වොත් A බා වෙනවා. B ඇව්වොත් B බා වෙනවා. A.B ඇව්වොත් A.B බා වෙනවා. එතකොට මේක තමයි මේ NAND ගේට් එකට අදාළ බූලියානු ප්‍රකාශය වෙන්නේ. එතකොට මේක තමයි මොකද NAND ගේට් එකට අදාළ මූලික තාත්වික උදාහරණ අපි හිතමු. මොකද්ද? සත්‍යතා වගු. මේක තමයි බූලියානු එතකොට මේක තමයි මොකද්ද NAND ගේට් එකේ බූලියානු ප්‍රකාශය වෙන්නේ. හරිනේ. අපි දැන් මේ ටික මකාගෙන ඔය කතා කරපු process එක අපි AND ගේට් නෑ. අපි මේ ටික මකාගෙන අපි බලමු NAND ගේට් එකට අදාළ මොකද්ද පරිපථ සංකේතය මොකද්ද කියලායි. ඒකට අදාළ මෙන්න මේ මූලික තාත්වික උදාහරණ අපි යන්නේ මේ සත්‍යතාවක. මේකේ මෙන්න එක කෑල්ලක් නැතුව වෙන හරි සත්‍යතාවක. කියන්නේ NAND ගේට් විතරක් අදාළ වෙන සත්‍යතාවක මොකද්ද කියලා අපි බලමු. හරි. අපි දැන් බලමු මෙන්න මේ NAND ගේට් එකට අදාළ පරිපථ සංකේතය මොන වගේ එකක්ද කියලා. මේක වෙන්නේ මොකද්ද? AND ගේට් එකයි NOT ගේට් එකතු වෙලා. ඒතර මේකේ පරිපථ සංකේතය වෙන්නේ මෙන්න මෙහෙම. ඉන්පුට් දෙක දෙනවා. AND ගේට් එක සාමාන්‍ය විදිහට තියෙනවා. නොට් ගේට් එක එකතු වුණා කියලා පෙන්නන්නේ මේ නොට් ගේට් ඉස්සරහා තියෙන ඩොට් එක තියෙන්නේ. ඊ ඩොට් එක මේක ඉස්සරහින් දාගන්නවා. එතකොට ඕක තමයි මෙන්න මේකේ පරිපථ සංකේතය බඩ පත් වෙන්නේ. මොකද පරිපථ සංකේතය? AND ගේට් එක ඇඳලා AND ගේට් ඉස්සරහින් පොඩි රවුම් කෑල්ලක් දානවා. නොට් ගේට් එක එකතු වුණා කියලා පෙන්නන්නේ. ඒක තමයි NAND ගේට් එකට අදාළ පරිපථ සංකේතය වෙන්නේ. තේරෙනවද සිද්ධිය? පරිපථ සංකේතය හරි. එතකොට මේකට අදාළ බූලියන් ප්‍රකාශය මොකද්ද? බූලියන් ප්‍රකාශය අපි ලියාගත්තා. මෙන්න මේ NAND ගේට් එක අදාළ බූලියන් ප්‍රකාශය වෙන්නේ A.B කියලා දෙනවා AND ගේට් එක නොට් එක අස්සෙන් ගිහම ඩෑෂ් එකක් ඇදෙනවා. මෙන්න මේක තමයි NAND ගේට් එකට අදාළ බූලියානු ප්‍රකාශය බවට පත් වෙන්නේ. හරිනේ. අපි ආයෙ පාරක් සත්‍යතාවගත මතක් කරමු. සත්‍යතාවගත දැන් ඔහොම එකට අදාළ NAND ගේට් අදාළ මෙන්න මෙහෙම A B A dot B බා. එතකොට AB කියන්නේ 0.01 0.1 0.1. එතකොට මොකද NAND ගේට් එකේද වෙන්නේ? NAND ගේට් එකේදී මම මතක තියාගන්න කිව්ව වාක්‍යයක්. NAND ගේට් එකේදී ඉන්පුට් දෙකම එකවන අවස්ථාවේදී අපිට අවුට්පුට් එක දෙන්නේ බිඳුව. එහෙම නැත්නම් නෙගටිව් අවුට්පුට් එකක්. එතකොට දෙකම එකයි නම් බිඳුව අනිත් හැම අවස්ථාවේදීම අපිට 1 කියන එක ලබා දෙනවා. ඕක තමයි NAND ගේට් එකේදී අපිට සිද්ධ වෙන සම්පූර්ණ සංසිද්ධිය. අපි එකවර මතක් කරමු මොකද NAND ගේට් එකේදී වෙන්නේ? AND ගේට් එකේ අනිත් පැත්ත. ඒතකොට NAND ගේට් එක හැදෙන්නේ AND ගේට් එක සහ NOT ගේට් එක කියන දෙක එකතු වෙලා. හරිනේ. එතකොට ඔය AND ගේට් එක NAND ගේට් එකේ සත්‍යතාව වදපුවාම ඒක අපිට අවුට්පුට් එක දෙන්නේ මොකක්ද? දෙකම එක වෙන අවස්ථාව. ඒ කියන්නේ ඉන්පුට් දෙකම එක වෙන අවස්ථාවේදී මේකේ අවුට්පුට් එක අපිට ලබා දෙන්නේ බිඳුව කියලා. අනිත් හැම අවස්ථාවෙදීම අවුට්පුට් එක 1.
එතකොට ඕක තමා නෑන් ගේට්ට අදාළ සම්පූර්ණ විස්තරය. හරිනේ. එතකොට දැන් අපි මූලික තාත්වික ద్వාර තුනක් කතා කරලා ඉවරයි. සංයුක්ත තාත්වික ద్వාර ඔක්කොමත් කතා කරලා ඉවරයි. ඒතර ඔයාලගේ 10 පන්තියේ මෙන්න මේ ලොජික් ගේට්ස් කියන පාඩමේ තියෙන තියරි කරුණු ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟට ඔයාලට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේකේ තියෙන පරිපත බූලියන් ප්‍රකාශයක් දුන්නොත් පරිපතයක් අඳින්නේ කොහොමද? අපි ඒක කරමු පාස් පේපර්ස් කීපයක් ඇසුරෙන් ඊළඟ වීඩියෝ එකේදී අපි ඒක කොහොමද කරන්න කියලා බලමු. එහෙනම් අද මේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු.